ඔයා දන්නවද? සෙනසුරාදා තියෙන්නේ ගුණ කෑම කන්න. අපි අද හදමු රසගුණ ඔක්කොම තියෙන සැලඩ් එකක්. මේකට මම ගත්තේ අයිස්බර්ග් ලෙටිස්. ඊට අමතරව මම මේකට තව ගත්තා අන්නාසි, තක්කාලි, රතු පාට බෙල් පෙපර් කෑල්ලක්, ගර්කින් ගෙඩියක්, බීලුණු චුට්ටක්. මෙන්න මේ දේවල් වලට අමතරව ආයෙත් මම ගත්තා මේකට තම්බගත්ත ස්වීට් කෝන් ටිකක්. ස්වීට් කෝන් තම්බන වෙලාවෙදිම මං චිකන් ටිකකුත් තම්බලා ගත්තා. මේ තමයි ඩ්‍රෙසින් එක. ඒකට ගත්තේ මී කිරි, ඔලිව් ඔයිලුයි, ලුණුයි, දෙහි විතරයි. සුදු තල ඇට ටිකක් ඉහලා, කළු තල ඇට ටිකක් ඉහලා, මුදරස් බලන් ටිකකුත් දාලා දැන් ඉතින් දාමු අපේ සැලඩ් ඩ්‍රෙසින් එක. මේක මුකෝත්ම ආටිෆිෂල් ජාති දාලා හදපු නැති ඩ්‍රෙසින් එකක්. තව ගොඩේ ජාති දාලා ඩ්‍රෙසින්ස් හදන්න පුළුවන්. හැබැයි ඒක හෙල්දි නෑ. ඒ නිසා තමයි මම මේක try කරේ. හැබැයි මේකෙත් කිසිම වෙනසක් නැතුව මාරම රසක් දැනෙනවා. එහෙනම් මේ රස සැලඩ් එක අද රැට හදමු නේද?